එකක් හදාගන්නේ කොහොමද කියලා මුලින්ම ඔය කට්ටියගේ Play Store එකට ගිහිල්ලා Pixel Lab කියලා සර්ච් කරගන්න. මම මේ සර්ච් කරනවා වගේ ඔය මම පෙන්නන විදිහටම ටයිප් කරගන්න. හරි ඔය නිල් පාට පසුබිමක P අකුරක් ගහලා තියෙන ඇප් එක තමයි අපිට ඕන වෙන්නේ. ඒක ඔය කට්ටිය දැන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම දැන් ආයෙ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඔය කට්ටිය ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම යනවා ඒ ඇප් එකට. දැන් මේකේ ඔය කට්ටිය කැන්සල් දෙන්න ඕනේ. හරි දැන් මෙතන උඩ තියෙන delete button එක ගන්න. ඔයගොල්ලෝ ඔය කට්ටිය ඕකේ දෙන්න ඕනේ. හරි දැන් ඔකට ගන්න තියෙන මම මේ පෙන්වන විදිහට අන්නේ පොත් දෙකක් වගේ අයිකන් එක උඩ ක්ලික් කරන්න යට තියෙන. හරි දැන් අර කලර් කියලා තියෙන එකට ඔකට යන්න ඕනේ මම පෙන්වන විදිහට. හරි දැන් උතනත් ඔය තියෙන කලර් කියන එකට යන්න. දැන් මේ ලෝගෝ එක හදන්න අපිට ඕන වෙන්නේ කළු පාට නිසා කටි කළු පාට දාගන්න. හරි දැන් ඔකට හරි ලකුණ දෙන්න. දැන් ඔකට ගන්න තියෙන මම ඔය පෙන්වන විදිහට ඔය එතන තියෙන ඒ අකුරට යන්න. දැන් ඔය මම පෙන්වන විදිහට ඔකට ගන්න තියෙන ධන ලකුණට යන්න. හරි දැන් ඔය තියෙන edit කියන එක ඔකට යොබන්න ඕනේ. හරි දැන් ඔය තියෙන ටයිප් කරලා තිබ්බ ටික ඔකට කපලා ඔකටගේ හදන්න යන ලොගෝ එකේ නම ගහගන්න. මම නම් SK කියන එක ටිකක් ලස්සන කරලා ගන්න ඕන නිසා ඒ දෙක කැපිටල් ගන්න අනිත් ඒවා සිම්පල් ගෙවුවා. හරි දැන් ඕකේ දෙන්න. දැන් ඒක ටික ඔකට කැමති ගන්න ඇදලා ලොකු කරගෙන ඇඩිට් කරගන්න. හරි දැන් මේක උඩ ඒ අකුරු ටික උඩ බලලා ඔකට ඔය පහළ තියෙන එකේ අස්මියාට ගිහලා බලන්න තියෙනවා කලර් කියලා එකක්. නෑ ඒක කලර් ෆොන්ට් එක දාන්න ෆොන්ට් කියලා එකක්. හරි දැන් ඔය my front වලට යන්න මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා link එකේ link එකෙන් ඔය front එක ඔකට download කරගන්න පුළුවන්. හරි දැන් මේ front එක දාගෙන ඔය okay කියන තැන දෙන්න. හරි දැන් මෙන්න මේ front එක ආවා අපිට. දැන් ඔකට කරන්න තියෙන්නේ ඔක adjust කරගෙන color කියන එකට යන්න. යටින් යහට මාට කියලා බලන්න කලර් කියලා එකක් තියෙනවා. ඒක මම පෙන්වන විදිය අයිකන් එක තමයි තියෙන්නේ ඒක උඩ ක්ලික් කරන්න. හරි දැන් ඕකට ඔය යට තියෙන එකකින් ඇදලා ඕකට අකුර හදාගන්න පුළුවන් පාට දාන්න ඕන අකුර. හරි දැන් මේක මම S අකුරට මුලින්ම දාගෙන S අකුරට මම ආස කහ පාට දාගන්නවා. ඒතර ඒක ටිකක් කැපිලා පේනවා ඒකයි. දැන් මම K අකුරට දාගන්නවා ඒක හැමම ඇදලා K අකුරට මම දාගන්නවා රතු පාට. ඔයාලා ඔකට කැමති පාටක් දාගන්න. දැන් මම හරි ලකුණ දෙනවා. හරි. දැන් ඔකට පුළුවන් වෙන තැනක උඩ ටච් කරන්නේ කළු පාට තැනේ. දැන් මම පෙන්න විදිහට ආපහු ටෙක්ස්ට් කියලා එකට යන්න. දැන් edit කියන එකට යන්න ඔකට. ඉතින් ඔකට ගාගන්න ඕන ඔකට හදන YouTube channel එක logo එකක් නෑ YouTube channel කියලා. TikTok channel එකකට නම් ඔකට ගාගන්න ඕන TikTok channel කියලා. මම YouTube channel එක හදන නිසා YouTube channel කියලා ගහනවා. හරි දැන් ඔකේ දෙන්න. දැන් අපි ඒකට front එකක් දාගන්න ඕනේ. දැන් ඔකේ එක හරි කාන්ත තියලා ඔකට front කියන එකට යන්න. මේ ගානට තියාගෙන මම දැන් front කියන එකට යනවා. හරි ඒකෙන් නම් මම ඩවුන්ලෝඩ් කරපු front නෑ. ඒකෙන් ඔකට කැමති front එකක් දාගන්න ඔකට කැමති මම ඉතින් මෙන්න මේ front එක දාගන්න ඔය days කියලා තියෙන එකේ. හරි. දැන් ඕකේ දෙන්න. දැන් මේක අපේ ෆොන්ට් එක වැටිලා තියෙනවා. දැන් ආපහු කැමති ගන්න කියලා ඔකට හදාගන්න. මම මෙහෙම හදාගන්නවා. හරි. දැන් ඔකට කරන්න තියෙන ওই මැද තියෙන අයිකන් එකට යන්න.
හරි දැන් මෙතන තියෙනවා shapes කියන එකට යන්න ඕනේ ඔය කට්ටිය. හරි දැන් ඔය කොටුවක් වගේ තියෙන කුඩ ක්ලික් කරලා ඒකේ තියෙන රවුම ඔය කට්ටිය දාගන්න ඕනේ. ඒක තමයි මේකේ වටේ ෆ්‍රේම් එක. හරි දැන් ඔය opacity කියලා තියෙන එක ඔය කට්ටිය 29ට විතර දාගන්න. මේක දැනට විතරයි 29ට දාගන්න ඔය කට්ටියට ලාවට පේන ගානට තිබ්බනම් ඇති. දැන් මේ රවුම ඔය කට්ටිය කැමති ගානට ලොකු කරලා හදාගන්න ඕනේ. මේ වගේ. හරි මම දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔය කට්ටියට ගන්න තියෙන්නේ ඔය opacity කියන එක බිඳුවට දාගන්න ඕනේ. opacity කියන එක බිඳුවට දාගන්නවා. හරි දැන් ඔකට ගන්න තියෙන්නේ පල්ලෙහාට යන්න ටිකක්. කිලය ස්ට්‍රෝක් කියලා තියෙන එක ඒක ඔය කට්ටිය දාගන්න 10ට. හරි ඊට පස්සේ ඒකේ අතර ගිහිල්ලා කලර් එකක් තෝරලා ඔය කට්ටියට දාගන්න කැමති පාට. මම නම් කහ පාට දාගන්නවා. හරි දැන් ඔය කට්ටියම කරගත්තා නම් හරි ලකුණු උඩ ඔබන්න. හරි දැන් ඔය කට්ටියගේ ලෝගෝ එක හදලා ඉවරයි. දැන් ඔය කට්ටියට තියෙන්නේ මේක ඔය කට්ටිය ගැලරියට සේව් කරගන්න. දැන් ඔයා මේ ගැලරියට සේව් කරගන්න ඔය මම පෙන්නන්න දෙන ඔබන්න. වම් පැත්තේ උඩ තියෙනවා. ඉතින් අන්න ඒක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ save as image කියන එක උඩ ඔබන්න. ඊට පස්සේ ඔය කට්ටියට ඔක කැමති විදිහට හදාගන්න පුළුවන්. මම නම් මේ කියන ටික ඒ විදිහටම කියලා save to gallery කියන එක උඩ ඔබනවා.